ඔයා කොණ්ඩේ හොදනකොට කරන වැරදි ගැනයි මම අද කතා කරන්නේ. ඒත් කොණ්ඩේ හොදනකොට ඔයා වැරදි කරනවා කියලා ඔයා දැනගෙන හිටියේ නෑ කියලායි මම කියන්නේ. Hi loves, කොණ්ඩේ හොදනකොට ඔයා කරන common mistakes ගැන අද අපි කතා කරමු. ඔයාට මේ topic එක boring නොවෙන්න කොණ්ඩේ හොදනකොට කරන වැරදි ගැන කතා කරන ගමන් අපි පොඩි game එකක් play කරමු. මම ඔයගොල්ලන්ගෙන් questions ටිකක් අහන්නම්. ඔයා try කරන්න correct answer එක guess කරන්න. Let's get started. ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ. ඔයා shampoo ගන්නකොට hair එක කොහොමද තියෙන්න ඕනේ? A. වියලි කෙස්, B. තරමක් තෙත්, C. තෙත්, D. ඉතා තෙත්. අංක එකේ වැරද්ද නම් ඔබේ කොණ්ඩේ ප්‍රමාණවත් ලෙස තෙත් නොකිරීමයි. shampoo එකෙන් oil කුණු දූවිලි ඉවත් කරන්න නම් ඔයාගේ hair roots වලින් ends වෙනකම්ම සම්පූර්ණයෙන්ම තෙත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ correct answer එක D. fine hair තියෙන කෙනෙකුට නම් මේක ලොකු ගැටලුවක් නෙවෙයි. ඒත් ඔයාගේ කොණ්ඩේ ගොඩක් curly ඝනකම රළු කෙස් තියෙනවා නම් ඕනෑම වර්ගයක්. සමහර විට ඇත්තටම ඔයාගේ කොණ්ඩේ විනිවිද වතුර ගලාගෙන යාමට නම් හිස පිටුපස කොණ්ඩය මේ විදිහට දෙපසට වෙන් කළ යුතුයි. shampoo ගන්න කලින් සහ සෑම කෙස් කලඹක්ම ඉතා තෙත් බව සහතික කරගන්න කලින් ඔබ නාන අතරතුර ඔබේ කොණ්ඩේ මේ විදිහට වෙන් කරන්න. next question එක තමයි ඔබේ හිසේ shampoo apply කරන්න හොඳම place එක මොකක්ද? A. කෙස් අග, B. scalp, C. සම්පූර්ණ hair එකම එකවර. correct answer B. oil සහ dirty තියෙන්නේ scalp එකේ. ඒක නිසා ඔබ shampoo apply කර යුත්තේ scalp එකටයි. ඊළඟ ප්‍රශ්නය. ඔබේ කොණ්ඩේ නිසි ලෙස සේදීමට ඔබ කොපමණ shampoo භාවිතා කළ යුතුද? A. විශාල ප්‍රමාණයක්, B. මධ්‍යම ප්‍රමාණයක්, C. කුඩා ප්‍රමාණයක්. ඒක යම් ආකාරයකට රඳා පවතින්නේ ඔයාගේ කොණ්ඩේ ඝනකමයි දිගයි මත. නමුත් මම එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා එක ක්ලයන්ට් කෙනෙකුට ඕනේ shampoo ප්‍රමාණය අනිත් කෙනාට වෙනස් බව. එය හිස කෙස්වල ඝනකම සහ දිග මත රඳා පවතිනවා. ඔයා ඔයාගේ හිස් කබල පිරිසිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන නිසා ඔයා කොච්චර shampoo ප්‍රමාණයක් භාවිතා කළත් ගැටලුවක් නැහැ. මේක ඔයාගේ හිස කෙස්වල තෙත් බව පිළිබඳ ගැටලුවක්. shampoo වලට ඒ කාර්ය කිරීමට නම් ඔබ ඔබේ කොණ්ඩේට වැඩිපුර ජලය එකතු කළ යුතුයි. මට පෙනෙන තවත් ගැටලුවක් වෙන්නේ බොහෝ දෙනෙක් ඉතා ලාභදායී shampoo සහ conditioner භාවිතා කිරීමයි. එහි detergent ටොන් ගණනක් තියෙනවා. මෙහිදී ඔබේ කොණ්ඩේ සහ හිස් කබල පිරිසිදු නොවීමේ ගැටලුවක් තියෙනවා. මේ shampoo ප්‍රමාණය ගැන නෙවෙයි. ඒ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුවක්. ඔයා හොඳ ප්‍රොඩක්ට් එකක් භාවිතා කරනවා නම් අවශ්‍ය වන්නේ කොයින් එකකටත් වඩා අඩු shampoo ප්‍රමාණයක්. ඊළඟ ප්‍රශ්නය. ඔයාගේ කොණ්ඩය කොපමණ වාරයක් shampoo කළ යුතුද? A. 1යි, B. 2යි, C. 3යි. ඔබ දිනපතා ස්නානය කරන කෙනෙකු නම් එක වතාවක් ප්‍රමාණවත්. නමුත් දින 2-3කට වරක් නම් ඔබ කොණ්ඩේ වොෂ් කරන්නේ දෙවරක් ඔබේ කොණ්ඩේ shampoo කළ යුතුමයි. ඔබ පළමු shampoo එක යොදා ගනිද්දී ඔබේ කොණ්ඩේ shampoo තෙල් අපිරිසිදු කොටස් ඉවත් කරනවා. මෙහිදී ඔබට පෙනෙයි පළමු shampoo එකේ ගොඩක් පෙනෙන්නේ නැහැ කියලා. පළමු shampoo එකේදී කුණු, තෙල්, දූවිලි ඉවත් කරනවා. නමුත් දෙවන shampoo එකේදී කොණ්ඩේ කෙළවර මැද හොඳින් පිරිසිදු කරනවා. අනිත් මිස්ටේක් එක තමයි කොණ්ඩේ shampoo කිරීමට ප්‍රමාණවත් කාලයක් ගත නොකිරීම. මම ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි ක්ලයන්ට් ලගේ හිස් කබලේ ඇති ගැටලු. ඊට අමතරව ඔබ shampoo සෝදා හැරීමටත් ප්‍රමාණවත් කාලයක් ගත කළ යුතුයි. ඔයාගේ කොණ්ඩේ එකට ගොඩක් ගොඩ ගැහිලා වගේ දැනෙන්නේ හරියට shampoo හේදිලා නැති නිසායි. Next question.
කන්ඩිෂනර් කොපමණ වේලාවක් හිස ගෙස්වල තැබිය යුතුද? A විනාඩියයි, B විනාඩි 2යි, C විනාඩි 3යි, D විනාඩි 10යි. heya mask එකක් දැම්මත් විනාඩි 10 ඕකේ. නමුත් සාමාන්‍ය කන්ඩිෂනර් එකක් විනාඩි 3ක් ප්‍රමාණවත්. කන්ඩිෂනර් දාන්න කලින් ඔයාගේ කොණ්ඩේ හොඳින් මිරික ගන්න. මොකද වතුර පිටින් කොණ්ඩය වෙට් ස්පොන්ජ් එකක් වගේ නම් ප්‍රොඩක්ට් ඇබ්සෝබ් වෙන්නේ නැහැ. කන්ඩිෂනර් ගන්න ඔයාගේ ස්කැල්ප් එකේ නෙවෙයි. හිස කෙස් අග සහ හෙයා ලෙන්ත් එකට විතරක් ඇප්ලයි කරන්න. ඊට පස්සේ පළල දැති සහිත පනාවකින් පීරන්න. අන්තිම ස්ටෙප් එකේදීත් ඉම්පෝර්ටන්ට් හෙයා එක හොඳින් වොෂ් කරන එක. මේක ඔයාලට උදව්වක් වුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම නොදැනුවත්ම කොණ්ඩේට හානි කරන කෙනෙක් එක්ක මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. See you in my next video. Bye.